හරි අදම කතා කරන්න යන්නේ කොහොමද අපි මල්ටිපල් කන්සිස්ටන් කරක්ට හදන්න කියලා අපේ ජෙනරේට් කරන ඒයි වීඩියෝ එකට සරලා මේ කියන්නේ අපි හදන වීඩියෝ එකේ එක විදිහට පේන කැරක්ටර්ස් හදාගන්න කොහොමද කියලා තමයි අදම කතා කරන්න යන්නේ. ඉති මේ වැඩේ කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. සාමාන්‍ය අපි යස් කරන 3D අපි තමක අපි ජනරේට් කරන්නේ 3D කරක්ටර්ස් ඉන්න කාටුන් මූගක් කියලා ඒ වගේ ඒවල්ට ජනරේට් කරන්න පුළුවන් වෙනම වෙබ්සයිට් තියෙනවා. ඉතින් මේ මං ගොඩක් ට්‍රයි කල්ල බැලුවා ගොඩක් ඒ වගේ තියෙන්නේ පෙයිට් ප්ලෑන් එක. ඉති මං අද ටියවටෝරියල්ලකින් අරන්ගෙන්නේ කොහොමද ෆ්‍රී යසස්ලා විදියට මේ වැඩේ කරගන්න කියලා. ඉතින් මේක අපි කරන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රොම්ට් එක යස් කල්ලා අපි මිව කරන ඉති සාමාන්‍යෙන් ෆ්ලක්ස් ඒයි මොඩල් එකේදී ප්‍රොම් ජනරේට් කරද අපිට කන්සිස්ටන්ට් කරක්ට එකක් හදාගන්න ඕනු වනොත් අපිට මේ අපදාන ප්‍රොම්ට් එකේ බලන්න ඕනි මොන වගේ දේවල් දෙගන්නේ මොන වගේ ෆීචර්ස්ද ඇඩ්වෙන්න ඕනි කියලා හොයන් යනකොට ඒක දාලා තියෙනවා මෙන්න ඒ වගේ දේවල් ගැන කියන්නේ ෆේෂල් ෆීෂර්ස් නයිඩන්ටට උදාරණ වශයෙන් අපි ගත්තවන් නම්ම වගේ දේවල් අපි ජනරේට් කරන අපි හදාගන්න ප්‍රොම්ට් එක පුරාවටම අපි එකම නම යස් කරන එක ඒ මොඩල් එකට ලේසි කියන අඳුරගන්න වගේම මුහුණේ හැඩය එතකොට ඇස්වල පාට මේ වගේ දේවල් ඉතින් මේ දෙවනියට අපි මෙන්න මේ විදිහට අපි ජනරේට් කරන යන කැරක්ටර්ස් වල ඇඳුම් වගේ දේවල් අපිට මේ විදිහට විස්තර කරගන්න පුළුවන් අපේ අපි හදන ප්‍රොම්ට් එකේ ගොඩක් ලැසිති මේක එච්චර අමාරු නෑ ද අපිට මේ කැරක්ට ලයිටන් වගේ දේවල්ලා එච්චරම දෙගත් නෑ මොකද අපි ෆෝකස් කරන්න කැරක්ට එක හින්දා මේ තියෙන්නේ මේ මම හදාගත්තු ටෙම්පලේට් එකක් අපි කොහොමද මේ ජනරේෂන් එකෙති ප්‍රොම්ට් එක හදාගන්න කියලා ඔකොල්ලන ලේසියෙන්ම මේ ප්‍රොම්ට් එකේ මෙන්න මේ බැක්ග්‍රවන්් එක කොටස නැතුව මෙන්න මේටික කොපි කරලා චජ්ජීපට එකට ගිහිල්ලා කියන්න පුළුවන් මට ඕනි මේ වගේ මේ ටෙම්පලේට් එකෙන් කැරක්ටර්ස් කීවය මෙතන ඔගොලන් ටයිප් කරන පුළුවන් අයිනීට ශ්‍රී ලංකන් ඒෂන් කරක්ට යසින් දිස් ප්‍රොම් ටෙම්පලේට් කියලා අර මම කොපි කරගත්තු ටෙම්පලේට් එක මෙතැනට දීලා කියන්න ඕනේ ෆීමේල් කැරක්ටර්ස් කියක්ද නැතම් මේල් කැරක්ට කියක්ද කියලා හරිටම් ඩිෆයින් කරලා ඇයට දුන්නට පස්සේ යා අපිට එක විදිහට පෙන්නන්න ගොඩක් දුරට පෙන්න්න පුළුවන් විදිහේ කැරක්ට තුන්නක ජනරේෂ ප්‍රොම්ට එක අපිට දෙනවා. ඉති ඔගොල්ලන්ට ඊට පස්සේ මේ ප්‍රොම්ටික මික්ස් කරලා ඔගොල්ලන්ගේ සීන්වලට ඇඩ් කරගන්න ඕන විදිහ චජිපිට එකට කියලා ඔගොලන්න මේ විදිර කරගන්න පුළුවන්. මෙති මම මෙතනදී ඇහවා කැනියෝ මේක ෆයිපරෝන් ඕල් කැරක්ට ඉන්වන්සීන් කියලා ඉති එතවට මෙයා දුන්න ප්‍රොම්ටික තමයි මේ තියෙන්නේ. ඉති මේ ඔගොල්ලෝ මේ ප්‍රොම්ටික යස් කරලා ගොල්ලන්ගේ ඒයි මොටල් හදන ඒයිමේජ් හදන මේ සයිට් එකට ගිහිල්ලා දීලා ඉමේජ්ටික ඩෙනරේට් කරගන්න පුළුවන්. මේ තින්නවන් ඒගේ ජෙනරේට් කරගත්තු ඉමේජ් සෙට් එකක් දෙකොලට බලාගන්න පුළුවන් ගොඩක් දුරට අමන්ගේ නෙක්සීයට 50ක් විතර සමාන කැරක්ට අපිට මේ විදිහර ගන්න පුළුවන්. ඉති ඊට පස්සේ අපිට මේක ඔන්නම් තව දුරටත් වැඩි කරගන්න ඔන්නම් අපිට කරන්න පුළුවන් මේ ඉමේජ් එකින් කිහිපයක් ඩවන්ලෝඩ් කරගන ක්‍රේ ඒයි එක වෙබ්සයිට් එකට ආට පස්සේ මෙතන පෙන්න්නනවා මේ එඩිට් කියලා ටැබ් එකක් ඉති මේ ඉඩිට් කියන ටැබ් එකට ගිහිල්ලා අපි අර ජෙනරේට් කරගත්තු ඉමේජ්ජය මෙතැන්ට අපිට දාන්න පුළුවන් අප්ලෝඩ් කරද හැකි ඇදල දාලා මේ විදිහට ඊට පස්සේ අපි ගව තියෙන අපි කලින් ජෙනරේට් කරගත්තු කැරක්ට ප්‍රොම්් තුන මේල් කැරක්ට එක කවුද එතකොට ය මොන විදිහට ඉන්න මේ හැම දෙයක්ම මේ ප්‍රොම්ට් එක තුළ විස්තර වෙලා තියෙනවා. ඉති අපි මේක අර සීන්වලට දාද්දී මිස් කරනකොට ඒකන මික්ස් වෙද්දී ඒ ගොල්ලන්ගේ මේ කැරක්ටරිස්ටික් නැති වෙනවා. ඒගැන්නේ
ඒ අඩු වෙන ප්‍රොම්ට් එක තව ටිකක් අඩුනාට වස මේ වගේ හැම දෙයක්ම එන්න ඒක හින්දා අපි මේ ටික ජෙනරේ අතනදී කැරක්ට තුනම එකට ජෙනරේට් කරදී සම්පූර්ණයෙන්ම කොල්ටි නැති හින්දා අපි මෙතැන්ට ඇහිල්ලා අපිට මෙතන තියන චේන්ජ් රීජන් කියලා බටන එකක් මේක ඔබලා අපිට ඔප්ෂන් දෙකක් තියෙන එකක් තම මේ විදියට බ්‍රශ්්‍ය කාරගෙන මෙයාගේ මේ අපි කරනවා මේ කරන්නේ ඉමේජ් ඉන්පේන්් කරනවා කියලා කියන්නේ ඉති මෙතන අපිට මෙයාවන්නම් සිලෙට් කරගත්ත හැකි මේ විදිහට එහෙමත් නැත්තම් මේ අපිට සිලෙට් කරලා රීට් කර දාතයක අපිට වැඩ නැත්තම් හෙමත් නැත්තම් මෙතන තියෙනවා තව රෙක්ටෑන්ගල් බටන එකක් ඒක කලික් කරලා මේ විදිහට රෙක්ටෑන්ගල්ල එකත් දාන්න පුළුවන් එහෙමත් අද අපිට පුළුවන් මෙතනදී මෙතන තියෙන ඔප්ෂන් එකක් තව සිලෙක්ෂන් එකක් දාන්න චීන් රීජන් ගිහිල්ලා මෙතන තියෙනවා තුන්ගනියට ඔප්ෂන් එකක් ඒ කලික් කරලා අපිට මෙතින් කැරක්ට එක සිලෙට් කරගන්න පුළුවන් මේ විදියට ම මේ අව සිලෙට් කරගන අපි අර කලින් දුන්නු ප්‍රොම්ට එක කොපි කරගන්නවා මෙතනින් ඊට පස්සේ ඒක මෙතන්ට දීලා ජෙනරේට් බන්න එක ඔබාගෙන අපිට මේ මෙයාගේ ගැලපෙන විදිහට කැරක්ටර්ස් එක්ක මෙ වෙනස් කරගන්න පුළුවන් යාගේ රූපේ ඉතින් මේ ඇඳුන් එහෙම ගොඩක් අවුල් ඉති එක ගොල්ලෝ මේ ප්‍රොම්ටගේ මොකක්ද තියන්නේ කියලා චේන්් කරලා බලලා එක හදාගන්න පුළුවන් ලේසියෙන්ම ඉති ඔකොලට බලාගන්න පුළුවන් පොඩි ප්‍රශ්නයකට තියන්නේ අපිට මේ ඉන්පේන්් කරන එකෙන් මේ මූුණ තියෙන හැඩෝරුකම් වගේ දේවල් හදාගන්න බැහැ ගොඩක් අමාරුයි ඉති ඒකට මම කරන්නේ ෆේස් එක ස්වප් කරන එක අපිට තුන් දෙනෙක්ගේ පින්තූරෝනි ඉති මම මේ පින්තුර ටිකක් ඩව්ලෝඩ් කරගත්තා අපිට ෆේස් එක දාන්න අපේ කැරක්ටර් සොලට ඉති මේ වැඩේ කරගන්න ගොල්ලන්ට යන්න පුළුවන් AI කියලා සයිට් ඇත්තින ඔගොලන්ට මෙතන URL බලාගන්න පුළුවන් මෙතනට ගිහිල්ලා මෙතන තියනෝ AI ෆේස්වප් කියලා ටැබ් එකක් ඉදි මේ ටැබ් එක කලික් කරන මේ හිදියට එතෝට අපිට එනවා ට්‍රයිට් ෆ්‍රී කියලා ඉටවස්ස මේ ටැබ් එකට ආවට පස්සේ ගොල්ලන්ට බලාගන්න පුළුවන් අපිට ඔප්ෂන් දෙකක් දෙකොල්ල දීලා තියෙනවා එකක් තමයි අප්ලෝඩ් මොද සිම්ප ස්වප් ෆේස් අනිත්තක මල්ටිපල් ෆේස් ඉති අපි මේ මල්ටිපල් ෆේස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපි අර හදාගත්තු ඉමේජ්ජොලින් එකක් මෙතනට දාගන්නවා ඊට පස්සේ ඒ අයගෙන් ඔගොල්ලන්ට මේක තියෙන ෆේස් ටික මේ විදිහට තෝරලා දෙනවා ඒ ඔගොල්ලන්න තියෙන්නේ මෙතන කලික් කරලා ඔගොල්ලෝ අර මුලින්ම ඩව්ලෝඩ් කරගත්තේ මං අර නළු නිලියන්ගේ පින්තුරතුනක් පෙන්වන්න ඒ වගේ ගොල්ලොගේ කැමති මූනවල් ටික තියෙන ෆෝල්ඩරයකට ගිහින් එතනින් ද මේ ඉන්න පිරිමිගෙනනේ එයාගේ මූන්ට ඒ ෆොටෝ එක ඊට පස්සේ මෙතන්ට ඒ ෆොටෝ එක මේ විදිහට ඒ ෆොටෝ ටික දීලා ඔගොල්ලන්ට පුළුවන් එක පාර මේ ෆේස් තුනම හදාගන්න මේ විදිහට ඉතින් මෙතනද අපි පින්තුර ඇතුල් කරද්දී අපිට මේක තියෙන කැරක්ට ගාන හතරයි නම් මෙතිනින් එයා ඔටෝම සර්ච් කරලා දෙනවා මේ කැරක්ට හතරකට වෙනස් කරන්න දැකොලට බලාගන්න පුළුවන් මේක ජරේටුන මෙගොල බැක් කෙලින්නේ බලන් ඉන්නම සාමානෙන් කෙලින් බලන් ඉන්න ෆොටෝ එකක් ඔගොල්ලොන්ට හදල පෙන්න්නම් පොඩ්ඩක් හරිම මෙතනදී ඔගොල් කලින් එක අර මූුණ හරවන් ඉන්න හින්ද මෙතනදිම වෙන්න ෆොටෝ එක ලියස් කරලා හදල පෙන්න්න ඔගොල්ලන්ට එක ඉති මේක මේ සමරක් කලාව ටිකක් වෙලා යනු මොකොද කිහිපදින එකඩේ යස් කරන හින්දා අරිමම මේ පිරිමි කෙනගේ එක ඔකොල්ලොට දාල පෙන්න්න ගැනගෙනකටත් ඔන්න මේක දමු ඉදගොල්ලු වැඩිපුර කාලයක් යොදවල හදාගන්න ඕනි මේ අපි මෙව්ව කරන මේකට ජෙනරේට් කරගන්න ප්‍රොම්ට එක එක හරියට අපි කොන්්ඩෙදිග එතකොට කල එක ඒ වගේ දේවල් හරියට විස්තර කරගත්තොත් ඔගොල්ලන්ට ඒ ඉදිහටම ගැලපෙන කැරක්ට එකක් හදන්න පුළුවන් නැත්ත අපිට පුළුවන් ඇඳුම් වගේ දේවල් අපිට
එකම විදිහකට හදාගන්න ඕන්නම් අපිට කලෝත් චේන්ජ් කරන එයයි තියෙනවා එහෙමත් නැත්තං මවාර කලින් ටියටෝරියල් එක ඔගොල්ලන්ට කියා දුන්න කොහොමද මොඩල්ල එකක් ජෙනර ට්‍රේන් කරගන්න කොහොමද කියලා ලෝර මොඩල් එකක් එතකොට අපිට පුළුවන්ගේ මොඩල් එක ට්‍රේන් කරගෙන ඒකම යස් කරලා එක කැරක්ට එකක් විතරක් ෆේස්ස්ෝප් කරන එකට තියාගෙන නිත් එක ඒ මොඩල් එක හරහම ජෙනරේට් කරගන්න ඉති මේ ෆොටෝ උනත් මේ කලින් හදාගත්තු එක මම ඒ ලෝර මොඩල් එකෙන් ජෙනරේට් කරගත්තුවා හරි එහෙනම් ඔයිටික තමයි අද කතා කරන්න තියන්නේ තව තියෙනවා මේ වගේ ඒයි මොඩල් එතකොට මේ සයිට් එකත් තියනෝ මෙතන ඩිසයින් කියල්ල එක ඔගොල්ලන්ට පුළුවන් කැරක්ට ශීට් හදන්න කාටුන් වගේ දේවල්ලොලට මේක ප්‍රශ්නකට තියන්නේ අපිට සයම්කිසි ගානක් එකොල්ලු ඉල්ලනවා මේ මොඩල් එක ට්‍රේන් කරන්න හැබැයි එහෙම අපිට කරගන්න පුළුවන්නම් මෙතන තිනෝ කැරක්ටර්ස් වෙනවා හදලා ඒ අපි කැරක්ටර් දෙක තුනක් වුණත් හදාගෙන අපි එකම සීන් එකට ඒවා ඇට් කරගන්න සිිස්ටම්මයක් කොල්ලු හදරදීලා ඒගොල්ලන්ට ඒගත්ත ඔන්න රයි කරලා බලන්න පුළුවන් හරි එන අපි මේටික තමා දැමට කියන්න දන්නේ අපි මේ ජනරේට් කරගත්තු ඉමේජ් අපේ වීඩියෝ මොඩල් එකට දීලා ඒක වීඩියෝ එකක් ඉදිර ඊට පස්සේ ගන්න පුළුවන් හරිනම් ජයවා අලොත් විඩියෙන් හම්බෙමු